කොහොමත් මම කැමති ප්‍රොෆෙසර් සමරචිව නවත්තපු තැනකින් පටන් ගන්න ඉතම කිව්වා ආර්ථික ප්‍රශ්නය තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තේ නැතුව මේකට උත්තර හොයන්න බෑ කියලා. මම අද දවසේ එනකොට බැලුවා මේ ඩේලි මිරර් පේපර් එකේ තිබිච්ච ආටිකල් එකක් මගේ හිතවත් නියෝජ්‍ය මුදල් ඇමතුමා ආචාර්ය අනිල් ජයන්ත ලියපු එකක්. එතුමා කියනවා ලංකාවේ ආර්ථික ප්‍රශ්නයක් නැහැ. මේ මුදල් රුපියල ෂෙයා වෙන්නේ මේ වෙන ප්‍රශ්න වලට. ඒ නිසා මේ ගැන මේ බොරු කියන අයගෙන් ප්‍රයෝජන වෙන්න කියලා. ඉතින් මට හිතුනේ ඉතින් ආර්ථික ප්‍රශ්නයක් නැත්නම් අපි මොනවද මේ අද කතා කරන්න යන්නේ කියලා. ආර්ථික ප්‍රශ්නයක්ද ගැටලුවක්ද කියන කාරණේ මම පටන් ගත්තොත් එහෙම ඇත්තටම ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්නයක්ද ආර්ථික ගැටලුවක්ද? මොකද ප්‍රශ්නයක් නම් උත්තරයක් තියෙනවා. හැබැයි ගැටලුවකට විසඳුමක් හොයන්න ඕන. මම දකින්නේ මේ කට්ටිය දිගින් දිගටම මේක ප්‍රශ්නයක් හැටියට දැකන උත්තර හොයන එක විතරයි කරන්නේ. ඩොලර්ස් නැතුණාම අපි වාහන ටික නවත්තනවා. ඒ හැම දෙයක්ම හරි කෙටි කාලිනයි. හැබැයි මේකේ තියෙන ගැඹුර කොච්චරද? මේ ගැටලුවේ තියෙන කියන්නේ විසඳුම මොකක්ද? අපි විසඳුම්ද හොයන්නේ උත්තරද හොයන්නේ? මම හිතනවා තාම අපි හොයන්නේ උත්තරයක තමයි සර්ගේ කතාවේදී කිව්වේ එදා ඉඳලා අවුරුදු 70 ගානක අපිට මොකද වුනේ කියලා. කියන්නේ මේ කාලෙට විතරක් ගොනු කරන්නේ නැතුව කම්පෙයාර් කරා ඉන්දියාව සහ ලංකාව. අපි එකට නිදහස ගත්ත රාජ්‍යයන් දෙකක්. මාස ගානක වෙනසක් තියෙන රාජ්‍යයන් දෙකක්. ඉන්දියාවේ ආර්ථිකය අද වෙනකොට ඩොලර් බිලියන 4130ක්. අපේ ආර්ථිකය බිලියන 109කට ආසන්නයි. අපි මේ අවුරුදු 77 අතරතුර ඉන්දියාව තමන්ගේ ආර්ථිකයට ඩොලර් බිලියන 4100ක් එකතු කරද්දී අපි එකතු කරලා තියෙනවා දල වශයෙන් ඩොලර් බිලියන 108ක්. එක අවුරුද්දකට 1.4ක් ඉන්දියාව ඩොලර් බිලියන 53ක් එක අවුරුද්දක ආර්ථිකයට එකතු කරනවා. මේක නිසා තමයි අපි මෙච්චර මේ පස්සට ගිහිල්ලා අද මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ පළවෙනි එක. ඒකම ඔබතුමාගේ කතාවේදී කියුණා රුපියල් නම් මොන හරි කරන්න පුළුවන් ඩොලර් කොහෙද print කරන්නේ අපි කියලා. හැබැයි ඒක අද මේ වෙලාවේ වළංගු නැහැ මහාචාර්යතුමනි. අද දවසේ ඩොලර් ලක්ෂ 6ක් print කළා ලංකාවේ. හොරෙන් print කළා වුණා. රුපියල් මිලියන 204ක්. ඒ කියන්නේ රුපියල් නෙමෙයි ඩොලර් print කරන්නත් අපි පටන් ගත්තා. ඉතින් ඒක තමයි මේ රටේ අර පොදුවේ ගත්තාම අපි දකින පොදු රූපේ. ඇත්තටම රටේ ප්‍රශ්නේ මොකද්ද කියන එක මේ සාකච්ඡා දෙකේම මූලික වශයෙන් කතා වුණා. එතනින් එහාට ගියපුවාම අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ආර්ථික පිළිබඳ නිවැරදි තොරතුරු නැතිකම මේ කාලේ. මම ප්‍රොෆෙසර් අමතජීවකත් කතා කරගෙන හිටියේ. දැන් සමහර තියෙන තොරතුරු ඇත්තද නැද්ද? දැන් සමහර ඒවා කියද්දී ඒ කියන එක කොච්චර ඇත්ත වුණත් අපිට හිතෙනවා දැන් බොරු කියලා ඒවා. මොකද අපිට හුරු වෙලා තියෙන්නේ දෙයක් සැකෙන් බලන්න. ඊ දවසේ පෙරේද දවසේ අපි සමාජ මාධ්‍ය තුල දැක්ක ලොකුම දේ තමයි මේ රාජ්‍යය ඩොලර් බිලියන 8ක ණය ගෙවුවා කියලා. ඩොලර් බිලියන 8ක් ණය ගෙවලා තියෙනවා මෙච්චර අර්බුද තියෙද්දි. ඉතින් ෂෝක්. හැබැයි මට සැකයි. ඒ නිසා මම පොඩ්ඩක් මහ බැංකු වාර්තාවට ගිහිල්ලා බැලුවා කොහෙන්ද මේ ඩොලර් බිලියන 8ක් ගෙවුවේ කියලා. එතකොට තමයි ඒක පේන්නේ එකකින් ඩොලර් මිලියන 6.2ක් දේශීය ණය රුපියල් වලින් ගෙවලා තියෙන්නේ. ඩොලර්ස් නෙමෙයි. ඩොලර්ස් වලින් ගෙවලා තියෙන්නේ මිලියන 530යි. ඒක එකතු කළ බලව මිලියන 520යි හරියට බැලුවොත් 530යි. හැබැයි මේ ඩොලර් මිලියන 600 කියන්නේ නම් කතා කරන 800 ගානෙන් 6.2ක්ම ප්‍රින්සිපල් අපි නැත්තම් කැපිටල් එක ගෙවලා තියෙන. ඊට ටික පොලිය. කැපිටල් එකනේ වැදගත්. ඊට පල්ලෙන් තියෙනවා ගත්ත ණය ප්‍රමාණය එකට සමානයි. ඒතර මේ පැත්තෙන් ණය අරගෙන අර පැත්තෙන් ණය ගෙවලා අපිට ආයසරක් විශාල ප්‍රතිරූපයක් මවනවා ඩොලර් බිලියන 8ක් අපි ඕන ණය ගෙවුවා. ඒ නිසා සංචිත පිළිබඳ අපිට අරුබුදයක් නෑ කියලා. ඉතින් මේ වගේ තැනක අපි ආර්ථික දේවල් කතා කරද්දී හරි අමාරුයි. ඇත්තටම මේ රටේ මොකද්ද ප්‍රශ්නේ? ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද කියලාත් වෙලාවට හිතෙනවා අපිට ওই කතා දැක්කාම. කොහොමත් අපි 2028 වෙනකොට මේ IMF වැඩසටහන ඉවරයි. සමහර අය යනවා අපි මේ ආයසරක් යන්නේ 2022කටද කියන තර්කෙත් එනවා. මම පිළිගන්නවා අපි යන්නේ 2022කට නෙමෙයි ඊට වඩා වෙනස් පරිසරයක අපි ඉන්නේ. මොකද 2022 වෙනකොට අපේ රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදනයෙන් 8.2ක් විතර ඊටම පල්ලෑ මට්ටමක තිබුණේ. සංචිත ගැන ධනුෂ්ක කිව්වා.
ඊට පස්සේ අපේ රාජ්‍ය වියදම නම් 18ක් 19ක් තිබුණේ. හැබැයි අද වෙනකොට ඊට වඩා වෙනස් පරිසරයක් තියෙන රාජ්‍ය ආදායම අද දලදේශ නිෂ්පාදිතෙන් 16%කට ආසන්නයි. 16% කියන්නේ මැලේසියාවේ 16%යි 2028 වෙනකම්ම. කියන්නේ මැලේසියාවේ ආදායම අපි දැන් උපයලා තියෙනවා. මොකද අපි හොඳට බදු ගෙවනවා නිසා. නේ කරදරයක් නැතුව අපි බදු ගෙවනවා ඕන එකක්. ඒ නිසා 16% ආදායමක් රජු උපයනවා. අනිත් පැත්තෙන් ඔවුන්ගේ සංචිතම වෙනකොට තියෙනවා 100 බිලියන 6.8. එඳ මේ 22 ආර්ථිකයට නෙමෙයි යන්නේ. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන සහයෝගය ඒ ඔක්කොම බලපුවාම අපිට වඩා වෙනස්. හැබැයි මේ යන ක්‍රමයට අපි හරි පිළිතුරක් හෙව්වේ නැත්නම් අපිට හරි ලේසියෙන් ආයෙ මේක 22කට ගෙනියන්නත් පුළුවන්. අර මේ ආණ්ඩුවේ හරි ප්‍රසිද්ධ වචනයක් තියෙනවානේ man made disaster එකක් ඕනේ නම් අපිට පුළුවන් මේක man made disaster එකක් කරන්න. මේකට විසඳුම හෙව්වේ නැත්නම් මේ ගැටලුව හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ ගැටලුවට අවශ්‍ය විසඳුම මේ වෙලාවේ හෙව්වේ නැත්නම් අපිට හිතෙනවා 18 වෙනි IMF ආරකේ ගන්න එක අපිට අලුත් ප්‍රවෘත්තියක් නොවේ කියලා. හැබැයි අපි බලාපොරොත්තු වෙන එහෙම නොවේවා කියලා. සහ දැන් මේ දවස්වල වැඩිපුර අපි සාමාන්‍යයෙන් අපිට දැනෙන ප්‍රශ්න ගත්තොත් එහෙම අපිට දැනෙන ප්‍රශ්න දෙකයි තියෙන්නේ මූලික වශයෙන්. එකක් තමයි මේ ඩොලර් එකට මොකද වෙන්නේ සහ තෙල් වලට මොකද වෙන්නේ. ඕකනේ අපිට දැනෙන්නේ. රටේ සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ නැහැ ණය ගෙවනවද ණය ගෙවන්නේ කවද්ද සංචිත තියනවද ඔය එකක්වත් අදාළ නැහැ. අර සාමාන්‍ය ප්‍රකාශනයක් තියෙනවා ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක්කල් උත්තරේ දාර්ශනිකයි. ඒ නිසා අපිට දාර්ශනික උත්තර සපයන්න පුළුවන්. අපි ඔක තමන්ගේ උනාට පස්සේ තමයි ප්‍රශ්න තේරුම් ගත්තේ. අපි 22 දී ප්‍රශ්න තේරුම් ගත්තේ පෙට්‍රල් ඩීසල් ටික නැති වුණාම ගෑස් ටික නැති වුණාම අපි පාරට බහලා ප්‍රශ්න විසඳුවා. දැන් තාම අපි ප්‍රශ්න තේරුම් ගන්නේ නැහැ. අපි එච්චර දැනෙන්නේ නැහැ. හැබැයි දැනෙන පොඩි දෙයක් තියෙනවා ඩොලර් එකට මොකද වෙන්නේ රුපියලට මොකද වෙන්නේ. ඉතින් එතනත් හරි අමාරුයි තේරුම් ගන්න. අර බ්ලූම්බර්ග් මැගසින් එකේ මනද වාර්තාවේ තිබ්බා වගේ එක අවස්ථාවක මම 21 කියනවා ආසියාවේ දුර්වලතම කරන්සි එක දවස් දෙකකට පස්සේ කියනවා ආසියාවේ ශක්තිමත් වෙන කරන්සි එක. ඒතර මම හිතනවා බ්ලූම්බර්ග් එකත් අප්සෙට් වෙනවා ඇති අපේ සංඛ්‍යා ලේඛන දැක්කහම නේ. ඇත්තටම මොකද උනේ කිව්වොත් එහෙම ලංකාවේ පෞගේ කාලේ දැන් ඩොලර් එකක් වැඩි වෙන්න එහෙම නැත්නම් රුපියල ෂය වෙන්න නම් ඕක ඉල්ලුම සැපීම වෙනසක් වෙන්න ඕනේ. දැන් අපි අරගෙන බැලුවොත් පෞගේ කාලේ ඩොලර් සැපීමයි ඩොලර් ඉල්ලුමයි අපිට පේන දේ තමයි ඩොලර් සැපීමේ ඇත්තටම අඩුවක් වෙලා නැහැ. අපි අපනයන වැඩි වෙලා තියෙනවා. අපනයන ජනවාරි ඉඳලා අප්‍රේල් වෙනකන් ගත්තොත් එහෙම 0.4කින් විතර පොඩි වැඩිවීමක් තියෙනවා. අඩු වෙලා නැහැ. අපේ විදේශ ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා. සංචාරක ආදායම පොඩි පහළ යෑමක් තිබුණා. නමුත් ආයසරයක් බිලියන 1111කට වැඩි වෙලා තියෙනවා. හරි. ඒතර අපේ ඩොලර් ගලාගෙන මේක අඩු වෙලා නැත්තම් මේ ඩොලර් එක වැටෙන්න එකම දේ තමයි ඩොලර් ඉල්ලුම වැඩි වෙන්න ඕනේ. අපි ආනයන සංඛ්‍යා ලේඛන වලට ගිහිල්ලා බලපුවාම අපිට පේනවා මේ මාස 4 අපේ ආනයන වියදම වැඩි වෙලා තියෙනවා 125කින්. ඒතර අපනයන 100.4කින් වැඩි වෙද්දී ආනයන 125කින් වැඩි වෙනකොට ඩොලර් එකේ ඩිමාන්ඩ් එක වැඩි වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපි ගිහිල්ලා බලන්න ඕනේ මොනවද මේ ආනයන කරේ. අන්න එතනින් තමයි අපිට ප්‍රශ්න මතුවෙන්නේ. අපි ආනයන වියදම ගත්තාම ආනයන වියදම වැඩිපුරම ප්‍රමාණයක් තියෙන්නේ අපි khනිජ තෙල් වලට කරපු වියදම. ඒතර khනිජ තෙල් මිල අපි සාමාන්‍ය සංසන්දනය කරොත් එම ලෝක වෙළඳපොලේ යුද්ධෙත් එක්ක khනිජ තෙල් මිල 134කින් විතර වැඩි වුණා. දැන් පොඩ්ඩක් අඩු වෙලා 130ක විතර වෙනසක් තියෙනවා. ලංකාවේ මේ වෙනකොටත් අපි khනිජ තෙල් 149කින් 46ත් 49කින් මිල වැඩි කරලා ඉවරයි. ලෝක වෙළඳපොලට සාපේක්ෂව. හැබැයි කියනවා තාමත් අපි පාඩුයි. හරි. තාම අපි පාඩුයි කියලා කියනවා. එතකොට ලෝක වෙළඳපොලේ මිලට සාපේක්ෂව අපි වැඩි කරලා තියෙනවා නම් ඊට වඩා වැඩි ප්‍රමාණයකින් අපේ කරන්සි ඩිප්‍රිසියේෂන් එක සාපේක්ෂව අඩු වෙලා නම් කොහෙද අපි මේ වැරද්ද වෙලා තියෙන්නේ? අතරම khනිජ තෙල් පිළිබඳ හොයලා බැලුවොත් මම දන්නවා අපේ චම්පිකමතුමා හොඳටම දන්නවා මේ සංඛ්‍යා ලේඛන. අපි අරගෙන බැලුවොත් පෞගේ කාලේ khනිජ තෙල් ඉල්ලුම මැයි මාසේ මට මතක මාර්තු මාසේ 126කින් වැඩි වෙලා තියෙනවා. එකපාර විශේෂයෙන්ම ඩීසල් වල ඉල්ලුම 126කින් වැඩි වෙලා තියෙනවා. පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ තොරතුරු අරන් බලපුවම මම දැක්කා අපේ සාමාන්‍ය දවසක පෙට්‍රල් ඉල්ලුම සහ ඩීසල් ඉල්ලුම 4800ත් 4000ත් අතර තියෙන්නේ. හැබැයි ඒ මාසේ පළවෙනි මාර්තු මාසේ පළවෙනි දවස් 9 තුල
ලංකාවේ ඛනිජ තෙල් ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. හිතා ගන්න බැරි සංඛ්‍යාවකින් අපි හරියටම කිව්වොත් මේ සංඛ්‍යා ලේඛන ටොන් වලින් ගත්තොත් මෙට්‍රික් ටොන් මට මතක 57000ක් ඩීසල් ගිහිල්ලා තියෙනවා. අපි ෂෙඩ්ස් වලට බෙදලා දීලා තියෙනවා. පෙට්‍රල් ගිහිල්ලා තියෙනවා මෙට්‍රික් ටොන් 47000ක්. ඒතර මෙච්චර ඩීසල් සහ පෙට්‍රල් එළියට ගියේ කොහොමද? ඩීසල් විශේෂම ඩීසල් එළියට ගියේ කොහෙටද? ඒතර මම හිතන්නේ ආයසර කරකිලා ඉන්නේ ගල් අඟුරු බලාගාරේ වෙච්ච පාඩුව සහ එවෙනුවෙන් නිකුත් කරන ඩීසල් ප්‍රමාණය මම ඔබතුමා එකතිය කතා කරද්දී කිව්වා දවසකට ඩීසල් ලීටර් 13,00,000ක් අපි නිකුත් කරනවා මේ ගල් අඟුරු බලාගාරේ වෙච්ච වැරද්ද පාලනය කරන්න පාඩුව නවත්ත ගන්න. ඒතර මේක ලෝකාර්ථික අර්බුදයක් නෙමෙයි. මේක වෙලා ආර්ථික කළමනාකරණයේ තියෙන දුර්වලකම නිසා අපි මේ පීඩාවට ලක් වෙච්ච එකක්. ඉතින් ඔතනදී ආපස්සට කියන්න පුළුවන් කෙනෙකුට ඇයි මේ ආර්ථික කළමනාකරණේ දුර්වල වුනේ? ඒකට අපි විස්තර කතා නොකරමු මේ වෙලාවේ. ඒක අපි හැමෝම දන්නවා. ඉතින් දැන් මේ විදිහට ගියොත් එහෙම මේ දිගින් දිගටම තමන්ගේ ආර්ථිකය කළමනාකරණයේ දුර්වලතාවයන් මත ආර්ථිකය අරගෙන යන්න ගියොත් අවසානයේදී මොකද්ද වෙන්නේ? ඒ සියලුම පීඩනය මේ රටේ මහ ජනතාව මතට එනවා. මොකද මේ පාර IMF එකේ වාරිකය ගන්නකොට මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමත් මහ බැංකුව අධිපතිවරයාත් ලිඛිතව පොරොන්දු වෙනවා IMF එකට කරුණු කාරණා ගණනාවක්. ඒකේ තියෙන එක එකඟතාවයක් තමයි අර cost recovery pricing method එක කියන්නේ පිරිවැය ආවරණය කරන මිල ක්‍රමයකට යන්න ඕන. දැන් යන්නේ ඉස්සෙල්ලාම ජනාධිපතිතුමා කිව්වා අපි ඩීසල් මිල රුපියල් 700ට වඩා වැඩි. දැන් අපිම කියලා ඉවරයි. අපි සහනාධාරයක් දෙනවා කියලාත් ඉවරයි. ඒ නිසා අපි IMF එකට පොරොන්දු වෙනවා ඔක්තෝබර් මාස වෙනකොට මේ සහනාධාර ඉවත් කරගන්න. ඒතර ඒ වෙනකොට ඩීසල් මිල ওই මට්ටමට වැඩි වුණොත් 700ට 800ට වැඩි වුණොත් පෙට්‍රල් වැඩි වුණොත් මේ රටේ මොන වගේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙයිද? මම දැක්කා ඊයේ ඔබතුමාගේ ආටිකල් එක බලද්දී ඒ සතියේක ඔබතුමා තර්ක කරනවා අපි පෙට්‍රල් මිල වැඩි කර යුතුයි. මේක ඊටාම නරක තීරණයක් වෙනවා. නමුත් වැඩි කර යුතුයි. මම ගත්තා මගේ හිතවත් දනනත් තුත් දාලා තියෙනවා. මේක අමාරු තීරණයක් අපිට බනින තීරණයක් කළ යුතුයි. හරි. එහෙම දාලා තියෙන්නේ මොකද මේ පාඩුව අනිවාර්යෙන් අපේ පිට එනවා ඉස්සරහදී. ඒක තමයි මේ රජය කරන්නේ. ඉතින් ඒ වගේ අර්බුදයක් ආවොත් මේ රටේ ඉස්සරහා මාස කීපය ඊටාම තීරණාත්මකයි. මොකද ඉස්සලා සාකච්ඡාවලත් කියවුණා අපි අගෝස්තු මාසේ සෙප්තැම්බර් මාසේ ගැන අපිට කිසි අගයීමක් නැහැ. අගෝස්තු මාසේ සෙප්තැම්බර් මාසේ කියලා කියන්නේ වින්ටර් කියන මාසේ අවුරුදු යුරෝපේට. ඔවුන්ගේ දැන්ටත් අර ස්ට්‍රැටජික් රිසර්ව්ස් අඩු වෙලා තියෙන්නේ. ස්ට්‍රැටජික් රිසර්ව්ස් අඩු වුණොත් එහෙම ඔවුන් ඛනිජ තෙල් මිලට ගන්නවා වෙළඳපොළේදී තාමත් ඉහළ මිලකට. ඔවුන්ට හැකියාව තියෙනවා. අපිට මේ ප්‍රයිස් එකට කම්පීට් කරන්න බෑ. මොකද ඔවුන්ට අපිට තෙල් නැතුව හිටියත් ඔවුන්ට ඉන්න බෑ. එනිසා ඕන මිලකට තෙල් ගන්නවා. ඒ තෙල් ගන්නකොට අපිට පුළුවන් ඒ තෙල් මිලට ෆයිට් කරන්න. ඉතින් මේ වගේ අර්බුද ගණනාවක් ඉස්සරහට පෙනි තමයි අපි කියන්නේ මේ රටේ ආර්ථික අර්බුදයක් නැහැ කියලා. ඒ කියන්නේ අර මම එකයි කිව්වේ තාම අර්බුදේ කියන එක දන්නේ නැහැ. ප්‍රශ්න තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඉස්ලාම ඩොලර් එක කළමනාකරණය කරගන්න ඕනේ නම් අපි සාමාන්‍ය ආර්ථික විද්‍යාව පිළිගන්නවා මේ කරන්සි එකක් මිල අඩු වැඩි වෙන්න පුළුවන්. ඒකේ තියෙන ඉල්ලුම හා සැපයුම මත. ඊට අමතරව තව බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියන ස්පෙකියුලේෂන් බිහේවියර් එක අපේ තියෙන සමපේක්ෂණ චේතනාව. දෙවෙනි කාරණේ තමයි අපේ බිහේවියරල් රියැක්ෂන් එක. අපි ඒකට ප්‍රතිචාර දක්වන ආකාරය. දැන් මම කියන්නේ ඩොලර් සැපයුම අඩු වෙලා නැත්නම් ඩොලර් ඉල්ලුමේ යම් වැඩිවීමක් තියෙනවා. ඒක හරහා ඩොලර් යම් ප්‍රමාණයක වැඩිවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඇත්තටම අපේ තියෙන ස්පෙකියුලේෂන් බිහේවියර් එකක්. මොකද රජය නිවැරදි තොරතුරු නොදීම හේතුවෙන් අපි හිතනවා ඩොලර්ස් තියෙනවා නම් අපි ඩොලර්ස් ටික මාකට් එකට දාන්නේ නැහැ. දැන් මෙතන ඔබතුමාලා මම ඇහුවොත් එහෙම තමන් ගාව තියෙන ඩොලර්ස් ටික කැමතිද රුපියල් වලට මාරු කරගන්න කියලා කී දෙනෙක් කැමතිද? මොකද අපි හිතනවා හෙට තව වැඩි වෙයි. ඒක හරහා වෙන්නේ ඩොලර් සැපයුම් කරුවෝ තමන්ගේ තියෙන ඩොලර්ස් ටික දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඩොලර් එකතු කරන අය විශේෂයෙන්ම ඉල්ලුම් කරුවෝ ආනයන කරුවෝ ඕන් තාම ඉක්මනින් try කරන ඩොලර්ස් ටිකක් එකතු කරගන්න. ඒක නැත්නම් හෙට තව වැඩිපුර ගාණක් ගෙවන්න ඕනේ ඩොලර් එකකට. ඊළඟට ආයෝජකයෝ අපේ රටෙන් අයින් වෙලා ඩොලර්ස් ටික අරගෙන වෙන රටකට යනවා. දැන් මෙන්න මේ කරුණු තුනේ එන පීඩනේ තාම ප්‍රබලයි.
දැන් මේ පීඩනය තමයි ඔය 2025 මැයි මාසේ බ්ලූම්බර්ග් මැගසින් එකෙන් පස්සේ රිපෝට් එකෙන් පස්සේ මහ බැංකුව අධිපතිවරයා කරේ. එතුමා එකපාරට ඇවිල්ලා කිව්වා මුදල් තරවකරු එක්ක රැස්වීමක් හැඳවලා ඒ රැස්වීමේදී ඔහු කියනවා අපිට එනවා ඩොලර් මිලියන 900ක් විතර ට්‍රිලියන් එකට ආසන්න ප්‍රමාණයක් එනවා. IMF එකෙන් 700ක් එනවා, World Bank එකෙන් එනවා, ADB එකෙන් එනවා. ඒ නිසා අපි එකපාර ට්‍රිලියනයක් දානවා මාකට් එකට. දාපුවම මොකද වෙන්නේ? ඩොලර්ස් මිල බහිනවා. දෙවෙනි එක තමයි අපි අපනයන කරුවන්ට දීලා තියෙනවා මාස 3ක් ඩොලර්ස් තියාගන්න. අපි එක මාසයකට බස්සනවා. හරි? මේක පොඩි තර්ජනයක් කරනවා. කරාට පස්සේ අර ඩොලර්ස් තියන් හිටපය එකපාර මාකට් එකට දැම්ම ඩොලර්ස් ටික. ඒ නිසා දවස් 2ක් 3ක් ඇතුළතදී හිතා ගන්න බැරි විදිහට ඩොලර් එකේ වටිනාකම අඩු වෙනවා. මහ බැංකුවත් මම හිතන්නේ ඒක තේරුම් ගත්තේ නැහැ කොච්චර අඩු වුණාද කියලා. මොකද සෙනසුරාදා දවසේ මහ බැංකුවේ ඩොලර් රේට් එක බලපුවම මේ මහ බැංකුවේ 353යි. හැබැයි කමර්ෂල් බැංක් වල 335යි. සාමාන්‍යයෙන් ඔක වෙන්නේ අනිත් පැත්ත. මහ බැංකුවට වඩා වැඩි ගානකට තමයි කමර්ෂල් බැංක් විකුණන්නේ. හැබැයි සෙනසුරාදා යනකොට මහ බැංකුවේ වැඩි කමර්ෂල් බැංක් වලට වඩා වැඩි. හරි. ඒ තැනට මේක විකෘති වුණා. හැබැයි අර ආපු සංචිත වෙළඳපොළට ආවේ නෑ. සංචිත අපි කියන්නේ ආපු මිලියන 695ක් අපිට ආවා IMF එකෙන්. අපි IMF එකෙන් ආපු මිලියන 695 ගිහිලා පාක් කරේ රිසර්ව්ස් වල. වෙළඳපොළට ආවේ නෑ. නිසා දැන් ආයෙසරයක් මේ ඩොලර් එක ටිකෙන් ටික උඩට යන්න පටන් ගත්තා. දැන් මොකද්ද අපි දාන තුරුම්පුව? මේක නවත්ත ගන්න මොකද්ද අපි ගේන්නේ? දැන් ආයෙසරයක් කියන්න පුළුවන්ද වාරිකයක් හම්බෙනවා කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් මහ බැංකුව අධිපතිට පුළුවන්ද මොකක් හරි කියන්න අපි අරවා කරනවා මේවා කරනවා කියලා බලෙන් නවත්ත ගැනීමේ හැකියාවක් මම හිතන්නේ දැන් නැහැ. මේක හරියට කාඩ් කුට්ටමක් වැටෙනවා වගේ. ඒ වැටෙනකොට එක තැනකින් නැවතුනේ නැත්නම් මේක එක දිගට වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙන වේගය වැඩි. දැන් මේ වැටෙන වේගය අපි නවත්ත ගන්න උත්සාහ කරේ නැත්නම් ඉස්සරහදී කොහොමවත් පාලනය කරන්න බෑ අපිට. ඒ වගේ වෙලාවක අපි කියන පළවෙනි දේ තමයි අපි තියෙනවා ප්‍රතිපත්ති තියෙනවා මහ බැංකුවේ. එකක් තමයි අපි මූල්‍ය ප්‍රතිපත්ති ගලපන්න. සරලව කිව්වොත් පොලි අනුපාතය පොඩ්ඩක් වැඩි කරන්න. දැන් 2022 පස්සේ ඒ තිබිච්ච අර්බුදේ පාලනය කරේ එහෙම තමයි. පොලි අනුපාතය ගියා 130කට විතර. අමාරුයි. නමුත් පාලනය කරගන්න ඕනේ කෙටි කාලෙන්න නවත්ත ගන්න ඕනේ. ඒ වැඩි කරන්න කියනකොටත් නියෝජ්‍ය මුදල් ඇමතුමා කිව්වා අපි ආර්ථිකය හකුලන්නේ ඒ ආණ්ඩුව වගේ නෙමෙයි අපේ ආණ්ඩුව. අපි යන්නේ දිගටම මෙහෙමයි කියලා. එහෙම කිව්ව ආණ්ඩුව එකපාර බේසිස් 100කින් පොලිය වැඩි කරනවා. එක රැයකදී. දැන් ඔක 125 වැඩි කරා නම් මේ ආර්ථිකයට දරා ගන්න තිබුණා. එකපාර 100ක් වැඩි කරපුවාම ඒකේ ෂොක් එක අපිට වැඩි. ඒකයි මම කියන්නේ මේකට සැලැස්මක් නැතිකම. ඊට වඩා මේක සැලැස්මක් කරන්න තිබුණා. ඒක මොනිටරි පොලිසි එක අපි හැදුවා නම් ඒක හරහා අපිට තිබුණා විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්න සහ ණය ප්‍රමාණය යම් ආකාරයක පාලනයක් කරගන්න. දෙවෙනි එක තමයි මහ බැංකුව දිගින් දිගටම දේශීය වෙළඳපොළෙන් ඩොලර්ස් එකතු කරා පහුගිය කාලේ සංචිත අඩුවීම නිසා. මොකද වාහන ගේන්න විශාල මුදලක් වියදම් කරා. ඒ ඩොලර්ස් එකතු කරන්න මේකට රුපියල් නිකුත් කරනවා බැංකු පද්ධතියට. බැංකු පද්ධතියට රුපියල් නිකුත් කරපුවම බැංකු මොනවද කරන්නේ? ඒව ණයට දෙනවා. දැන් අපි ගිය අවුරුද්දේ කියන්නේ මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුවත් එක්ක සංසන්දනය කරපුවාම ගිය අවුරුද්දේ පළවෙනි කාර්තුව බැංකු ණය දීලා තියෙන්නේ දල වශයෙන් 7.6ක විතර ප්‍රමාණයක්. හැබැයි අද වෙනකොට ඒක 124කට වඩා වැඩි වෙලා තියෙනවා. බැංකු නොවන මූලාශ්‍ර ගත්තොත් 124ක් ණය දුන්න අය 152ක් වෙනකන් ණය දීම වැඩි කරලා තියෙනවා. ඒතර අපි ණය ගන්නවා කියලා කියන්නේ ලංකාවේ ණයක් ගන්නේ කාලා බීලා ඉන්න නෙමෙයි එක්ක වාහනයක් ගේන්න. මොන හරි අපි පරිභෝජනය කරන බහුතරයක් ආනයනය කරන දේවල්. ඒතර මේ ණය වැඩි වෙන්න අපි ආනයන වලට දෙන පීඩනය තවදුරටත් වැඩි වෙන්න පටන් ගත්තා. ඊළඟ කරුණ තමයි මහ බැංකුවට කරන්න තිබුණේ අපි කරන එක්ස්පෙක්ටේෂන් මැනේජ්මන්ට් එකක් කරන්න. අපේ අපේක්ෂාවන් කළමනාකරණය කරන්න. මිනිස්සුන්ගේ අපේක්ෂාවන් පාලනය කරන්න. ඒ කියන්නේ අපේක්ෂාවන් කළමනාකරණය කරන්න නම් පැහැදිලි sannivedanayak කරන්න ඕනේ ජනතාවට. මේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි කොහොමද මේක විසඳන්නේ? ඒ ක්ලියර් කමියුනිකේෂන් එක පෞගේ කාලෙම උනේ නැහැ. නිසායි අපි තාම දන්නේ නැත්තේ මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ හෙට දවසේ. ඒ ගැන කිසි දෙයක් නැහැ. ඒකම තමයි ඒ අතරතුර අපි කියනවා අර පැනික් කරන මිනිස්සු නිකන් සන්ත්‍රාසයට පත් වෙන දේවල් කරන්න එපා. දැන් මහ බැංකුව අධිපතිවරයා කතා කරද්දී අපි ඇඟ හිරි වැටෙනවා. මොකද්ද කියන්නේ කියලා අපි දන්නේ නැති නිසා. නේ? මුදල් මණ්ඩලයට කියලා එකක් කියනවා පාර්ලිමේන්තුව එළියට ඇවිල්ලා තව එකක් කියනවා.
ඉංග්‍රීසියෙන් කියනවා එකක් සිංහලෙන් කියනවා තව එකක්. හිතපැටි කියනවා ආර්ථිකය ශක්තිමත් කියලා, හිතපැටි කියනවා ආර්ථිකයේ ප්‍රශ්නයක් කියලා. දැන් මේවා අපි පැනික් වෙන දේවල්. ඒ නිසා අපි කියන්නේ මේ වගේ ක්‍රියාවලියකදී මහ බැංකුව මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතුයි. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ විසඳන්න නම් මහ බැංකුවට විශාල කාර්යභාරයක් තියෙනවා. ප්‍රශ්නේ ගැටලුවක් හැටියට තේරුම් ගන්න, උත්තර හොයන්න එපා, විසඳුම් හොයන්න. විසඳුම් හොයද්දී මහ බැංකුවේ කාර්යභාරය හරියට කරන්න. මොකද අපි පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්න බෑ ඔය උත්තරේ මේ තියෙන පාර්ශවයත් එක්ක. ඉතින් එහෙම නොවුනොත් ධනුෂ්ක අර 28න් පස්සේ මොනවද වෙන්නේ කියන එක මම කිව්වේ නෑ. ඒක ඕනනම් ප්‍රශ්න වලදී උත්තර දෙමු. 28න් පස්සේ මොකද වෙන්නේ කියන එක මම හිතනවා අපි ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් වෙයි. බොහොම ස්තුතියි.